ආයුබෝවන් මුදලාලි මහත්තයෝ. ආයුබෝවන් නෝනා. මට රතු පාට මල් දෙකක් දෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මේ බලන්නකෝ. මේ එක මලක් රුපියලයි. ෂා, ඔයා හරි දක්ෂ මුදලාලි කෙනෙක්නේ. බඩු තියෙන තැන එක පාරටම හොයාගත්තා. ඔන්න නෝනා. හිතත් එන්න අපේ කඩේට. අක්කේ බලන්නකො මම හොයාගත්ත ලස්සන දේවල්. ෂා, ගොඩක් ಜಾති තියෙනවනේ. මල්ලි, මේව මෙහෙම කවලමේ තියනකොට ලස්සන නෑ නේද? ඔයාට පුළුවන්ද මේව ඔයාට කැමති විදියකට වෙන් කරලා ලස්සනට තියන්න? පුළුවන් අක්කේ. මම මේව ලස්සනට බොඩවල් වලට දාන්නම්. ඔන්න මම මේව මෙහෙන් තිබ්බා. මේව මෙහෙන් තිබ්බා. අන්තිම ටික මේ පැත්තෙන් තිබ්බා. හරිම අපූරුයි. දැන් බලන්නකො මේසය කොච්චර ලස්සනද කියලා. හරිම පිළිවෙලයි. මල්ලි, දැන් මට කියන්න බලන්න ඔයා කොහොමද මේව මෙහෙම වෙන් කළේ? ඇයි මේ ගොඩවල් 3ක් හැදුවේ? ඒකනේ අක්කේ. මම බැලුවා මේව මොනවද කියලා. මේ ගොඩේ තියෙන්නේ ඔක්කොම ගල් කැට. මේ ගොඩේ තියෙන්නේ ඔක්කොම මල්. මේ ඔක්කොම කොළ. ඉතින් මම ඒ වර්ගය අනුව වෙන් කළා. ෂා, මල්ලි ඔයා දැන් හරිම ලස්සනට වර්ගය අනුව මේව වෙන් කරලා තියෙන්නේ. දැන් මේ මේසය බලන්නකෝ. අක්කේ, මට දැන් තමයි මතක් වුණේ. අර අපි අම්මත් එක්ක ගිහපු කඩේ බඩ තිබ්බෙත් මේ වගේමනේ. එළවලු වෙනම, පළතුරු වෙනම. අන්න හරි මල්ලි. ඒකට තමයි අපි මේවා වර්ගය අනුව වෙන් කරනවා කියලා කියන්නේ. අක්කේ, එහෙනම් අපි මේ වෙන් කරපු බඩු වලින් සිල්ලම් කඩයක් දාමුද? මම කඩේ මුදලාලි වෙන්නම්. ඔයා බඩු ගන්න එන්න. හරි, එහෙනම් පටන් ගමු. ආයුබෝවන් මුදලාලි මහත්තයෝ. ආයුබෝවන් නෝනා. මට රතු පාට මල් දෙකක් දෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මේ බලන්නකෝ. මම ලස්සනට වර්ග කරලා තියෙන්නේ. මේ එක මලක් රුපියලයි. ෂා, ඔයා හරි දක්ෂ මුදලාලි කෙනෙක්නේ. බඩු තියෙන තැන එක පාරටම හොයාගත්තා. ඔව් නෝනා. මමයි අපේ අක්කයි මේව පිළිවෙලකට වර්ග කළා. ඒක නිසා ඊයපු ගම ඉක්මනටම හොයලා දෙන්න පුළුවන්. ඔන්න නෝනා. හිතත් එන්න අපේ කඩේට.